විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන වාරයේ නිමවා නිවසට පැමිණි මගේ මුල් දින කිහිපය ගෙවී ගියේ මීදුමකින් වැසී ගිය උදෑසනක් මෙනි. නිහඬ, පාළු සහ කිසිදු පැහැදිලි බවක් නොමැතිව. අම්මත් තාත්තත් උදෑසන 7 වන විට තම තමන්ගේ රාජකාරි සඳහා පිටත්ව ගිය පසු මේ විශාල දෝංකාර දෙන නිවසේ එකම සිරකරුවා බවද මම පත්විමි. මිතුරන් හමුවීමට හෝ විනෝද චාරිකාවක් යෑමට තරම් මානසිකත්වයක් නොතිබුන නිසා මගේ එකම සැනසීම වූයේ පොත්පත්වල පිටු අතර සැඟවිමත් මගේ කාමරයේ ජනේලයෙන් පෙනෙන කිසිදු වෙනසක් නොමැතිව ගලා යන නිසල ලෝකයේ දෙස බලා සිටීමත් පමණි. මේ ඒකාකාරී වර්ණ විරහිත දිනචාර්යාවේ කැන්වසේ මත සියුම් අනපේක්ෂිත වර්ණයක් තැවරෙන්නට පටන් ගත්තේ අම්මගේ පාසල් වියේ සිට අඹයෙහිලිය වූ ශලිනී ඇන්ටි වෙනදාටත් වඩා නිතර අපේ නිවසට පැමිණීමට පටන් ගැනීමත් සමගයි. ශලිනී ඇන්ටිට වයස 45ක් පමණ වුවද ඇගේ පෙනුමෙන් ඒ වයස අනුමාන කිරීම පවා අපහසු විය. ඇය තුල වූයේ කාලය විසින් ස්පර්ශ නොකළ යම් අපූර්වත්වයක්. නිතරම ඊතා පිළිවෙලට ඇගේ පෞරුෂයටම ගැළපෙන සාරියකින් සැරසී මුහුණේ මෘදු එහෙත් කියවිය නොහැකි සිනහවක් රඳවාගෙන සිටින ඇය දුටු විට හිතට බැනුනේ නිතතින්ම ප්‍රබෝධයකි. ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය කොතරම් ශක්තිමත්ද යත් අපේ පවුලේ කුමන හෝ ගැටලුවකදී අම්මගේ පළමු උපදේශකවරිය වූයේත් නොසැලෙන ශක්තිය වූයේත් ශලිනී ඇන්ටිය. දිනක් හවස තේපානය කරමින් සාලයේ වාඩි වී සිටියේදී කවින්දු පුතා ඔයා නම් කැම්පස් ගිහින් හොඳටම වෙනස් වෙලා කෙට්ටු වෙලා යයි ශලිනී ආන්ටි පැවසුවේ මගේ දැස් දෙසම කෙලින් බලාගෙනය. ඇගේ ඒ බැල්ම මගේ සිත විනිවිද යන්නක් මෙන් විය. එහි හුදු අනුකම්පාවකට වඩා එහා ගිය මට නිශ්චිතව හඳුනාගත නොහැකි වූ ගැඹුරු විමසිලිමත් හැඟීමක් කැප් වී තිබුණි. එහි වූයේ වචනයෙන් පැවසිය නොහැකි කාලය විසින් සංගවන ලද කතාවක බර බවකි. පාඩම් කරනකොට කන බොන එක තමතක වෙනවා ඇන්ටි. මම අපහසුවෙන් මෙන් සිනාසී පිළිතුරු දුන්නෙමි. ඒකට කමක් නෑ. ඒ තමන් ගැනත් හිතන්න ඕන පුතා. ඔයා දැන් පොඩි ළමෙක් නෙවෙයිනේ. ලෝකේ තියෙන සංකීර්ණ දේවල්, මිනිසුන්ගේ හිතවල තියෙන ගැඹුරු රහස් තේරුම් ගන්න පුනහන් කෙනෙක්. ඇය ඒ වාක්‍ය අවසන් කළ ආකාරය, එහි ගැබ්ව තිබූ ගැඹුරු අරුත මාව මොහතකට නිහඬ කළේය. ඔයා දැන් පොඩි ළමයෙක්කි. එය සත්‍යයකි. මගේ වයස අවුරුදු 22කි. එහෙත් දෙමව්පියන්ට අපි හැමදාමත් පොඩි ළමයි. නමුත් ශලිනී ඇන්ටි මාව දකින්නේ වෙනස්ම වඩාත් පරිණත කෝණයකින්ද. ඒ සිතුවිල්ලත් සමගම අප අතර පැවති සාමාන්‍ය කතාබහට නව මානයක් එක්විය. ඇය මා සමග කතා කළේ මා සමග සමාන මට්ටමක සිටින මිතුරෙකුට මෙනි. මගේ අධ්‍යාපන කටයුතු, අනාගත සැලසුම්, රුචි අරුචිකම් පමණක් නොව මගේ සිතුම් පෙතුම් ගැන පවා ඇය ඇසුවේ අවංක ගැඹුරු උනන්දුවකිනි. අම්මා හෝ තාත්තා කිසි දිනක නොඇසූ මිනිස් ජීවිතයේ අඳුරු පැතිකඩවල් ගැන පවා ඇය මගින් විමසුවාය. කවින්දු, ඔයාට කවදා හරි මේ ලෝකේ තනි වුණා වගේ හැඟීමක් දැනිලා තියෙනවද? තමන්ගේ හිතේ තියෙන දේ හරියටම තේරුම් ගන්න කෙනෙක් මේ ලෝකේ නෑ වගේ හැඟීමක්. දිනක් අම්මා කුස්සියේ වැඩක යෙදී සිටියේදී සාලේ අපි දෙදෙනා පමණක් සිටි මොහොතක ඇය හදිසියෙම ඇසුවාය. මම තිගස්සු නෙමේ. මේ ප්‍රශ්නය කෙතරම් අනපේක්ෂිතද? ඔව් ඇන්ටි, සමහර වෙලාවට එහෙම දැනෙනවා. ඇගේ දැස්වල අනුකම්පාවක් දිස්විය. ඔයා වගේ බුද්ධිමත් සංවේදී කෙනෙක්ට හිතේ තියෙන දේවල් බෙදා ගන්න කෙනෙක් නැතියට ලොකු හිස්කමක් කවින්දු. ඇගේ කටහඬේ තිබූ මුදු බව මගේ සිතට යම් අමුත්තක් ගෙනාවේය. එය හුදු සෙනෙහසක්ද නැතහොත් වෙනත් යමක්දැයි මටම වටහාගත නොහැකි විය. අනේ මන්දා ඇන්ටි. ඇය මෘදු ලෙස සිනාසුනාය. ජීවිතේ කියන්නේ හැමදේම ඉවසගෙන ඉන්න එක නෙවෙයි පුතා. සමහර දොරවල් අපිම අරගන්න ඕනේ. නැත්තම් මේ දොරවල් පිටිපස්සේ තියෙන දේවල් කවදාවත් අපිට දකින්න ලැබෙන්නේ නෑ. ඒ වචන පෙළ මගේ හදවතේ ගැඹුරුම තැනක නැවතිනි. එය හරියටම මගේ හිතේ තිබූ දෙයක් ඇය විසින් වචනවලට පෙරළුවක් මෙනි. එහෙත් අපිම අරගන්න ඕන දොරවල් යන්නෙන් ඇය අදහස් කළේ කුමක්ද?
කතාවේ සැබෑම අභිරහස් ජවනිකාව ආරම්භ වූයේ අම්මාට හදිසි මඟුල් ගෙදරකට සහභාගී වීම සඳහා දින දෙකකට නුවරඑළියේ යාමට සිදු වූ දිනයය. තාත්තාට කාර්යාලයෙන් නිවාඩු ලබාගත නොහැකි වූ නිසා ගෙදර තනිවන මාව බලා ගැනීමේ සහ කෑම බීම පිළියෙල කර දීමේ වගකීම අම්මා පැවරුවේ සිය පණමින් විශ්වාස කළ ශලිනී ඇන්ටිටය. ශලිනී පුතාව හොඳට බලා ගන්න ඕනේ හොඳද? මන් එනකල් ඌට තනියම ඉන්න බෑ. පාළු හිතෙයි. අම්මා යන ගමන් කීවාය. අනේ අනෝ ඔයා කිසි දෙයකට බය නැතුව යන්න. මම කවින්දුව හොඳට බලා ගන්නම්. එයා දැන් පොඩි ළමයෙක් නෙවෙයිනේ. ශලිනී ඇන්ටි අම්මට පොරොන්දු වූවාය. ඒ පිරිතුරේ යටි අරුතක් තිබේදයි මට සිතිනි. අම්මා නිවසින් පිටව ගිය එදින රාත්‍රියේ නිවසේ පැවතියේ වෙනස්ම ආකාරයේ නිහඬියාවකි. ශලිනී ඇන්ටි ඉතා රසවත් ලෙස බතල, පොල් සම්බෝල සහ මාළු වැඹුල් තියල් පිළියෙල කර තිබුණි. කෑම මේසේදී ඇය හැසිරුණේ පෙරටත් වඩා නිදහස් සහ සැහැල්ලු ආකාරයෙනි. කවින්දු මට ඔයා එක්ක පොඩි ක්‍රීඩාවක් කරන්න හිතලා තියෙනවා. රාත්‍රී ආහාරයෙන් පසු පිඟන් කෝප්ප සෝදමින් සිටින අතරතුර ඇය පැවසුවාය. ක්‍රීඩාවක් මොනවගේ එකක්ද ඇන්ටි? මම ඇසුවේ ඉමහත් කුතුහලයෙනි. මේකට කියමු අතීතයේ රහස්‍ය වීම කියලා. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. අපි ප්‍රශ්න අහන්නේ අපි දෙන්න ගැන නෙවෙයි. අපි දෙන්නම හොඳට දන්න තුන්වෙනි කෙනෙක් ගැන. තුන්වෙනි කෙනෙක් කවුද? ශලිනී ඇන්ටි මාදස කෙලින් බලා මදහසක් පෑවායේ. ඔයාගේ අම්මා. මගේ සිතට අමුතු අපහසු හැඟීමක් දැනිනි. අම්මා ගැන මොන ක්‍රීඩාවක්ද? එය තරමක් නුසුදුසු බවක් හැඟුණාද ශලිනී ඇන්ටිගේ දැස්වල වූ අභියෝගාත්මක গুপ্ত බැල්මට පිටුපෑමට මට නොහැකි විය. එය හරියට අභිරහස් නවකතාවක පළමු පරිච්ඡේදය කියවන්නට ලැබුණාක් මෙනි. හරි මම කැමතියි. මම කියවමි. අපි දෙදෙනා සාලයේ සෝෆාව මතේ එකිනෙකාට මුහුණලා වාඩිගත්තෙමු. පිටතින් සියුම් වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගෙන තිබූ අතර ජනේලයේ වීදුරුවලට වැටෙන වැහිබිඳු හඬ නිවස තුල වූ গুপ্ত නිහඬියාව තවත් තීව්‍ර කළේය. හොඳයි එහෙනම් මම පටන් ගන්නම්. ශලිනී ඇන්ටි කීවාය. ඔබ තෝරගන්නේ සත්‍යයද අභියෝගයද? සත්‍ය මම පැවසුවමි. ඇය මොහොතක් කල්පනා කළාය. ඔයාගේ අම්මා ඔයාද කවදා හරි කියලා තියනවද එයාගේ මගේ යාළුකම අතරට කවදා හරි තුන්වෙනි හදවතක් මැදිහත් වුණා කියලා? ඒ ප්‍රශ්නෙන් මම කම්පණයටපත් වෙමි. නෑ කවදාවත් එහෙම දෙයක් කියලා නෑ. මොකක්ද ඒ කතාව? ඒක තමයි මේ ක්‍රීඩාව. හරි දැන් ඔයාගේ වාරේ. ඇන්ටි ඔබ තෝරගන්නේ සත්‍යයද අභියෝගයද? මම අභියෝගයක් තෝරගන්නවා. මං කල්පනා කළෙමි. ඇයට දිය හැකි නිර්භීත අභියෝගය කුමක්ද? හරි, මගේ අභියෝගය ඔයාගේ අම්මගේ පරණ ඡායාරූප ඇල්බමයක් අරන් ඇවිත් ඒකෙන් ඔයා කවදාවත් අම්මට නොපෙන්නපු අතීතයේ අගුළු දමූ මතකයක් තියෙන ඡායාරූපයක් මට පෙන්වන්න. ශලිනී ඇන්ටිගේ මුහුණේ ඉරියව් ක්ෂණයකින් වෙනස් විය. එහෙත් ඇය සිනාසි එම අභියෝගය බාරගත්තාය. ඇය උඩුමහලට ගොස් දූවිලි බැඳුණු පැරණි ඇල්බමයක් රැගෙන ආවාය. එහි තිබුණේ අම්මාගේත් ඇගේත් යොවුන් වියේ ඡායාරූපය. එකින් එක පිටු පෙරළන ඇය ඒ සෑම ඡායාරූපයකටම අදාළ රසවත් කතාන්දරයක් මට කීවාය. හදිසියෙන්ම ඇය එක් පිටුවක නතර වූවාය. එහි වූයේ අම්මාත් ශලිනී ඇන්ටිත් මා කිසිදා දෙක නොතිබූ කඩවසම් තරුණයෙකුත් සිටි ඡායාරූපයකි. මෙන්න ඇය කීවාය. මේ පිටුවනම් ඔයාගේ අම්මා දැක්කොත් මේ ඇල්බමේම ගිනිතියයි. කවුද මේ ඉන්නේ? මම ඇසුවේ පුදුමයෙනි. මේ තමයි අර මම කලින් ඇහුව තුන්වෙනි හදවත. එයාගේ නම දිනේෂ්. අපි තුන්දෙනා ඒ කාලේ එකම කතාවගේ චරිත 3ක් වගේ හිටියේ. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ශලිනී ඇන්ටි ගැඹුරු හුස්මක් ගත්තාය. ඒ කතාවේ අන්තිම පිටුව තාම ලියවිලා නෑ. මගේ වාරේ නේද? කවින්දු සත්‍යයද අභියෝගයද? ඔයාගේ අම්මා ඔයාට තාත්තා ගැන මොනවද සාමාන්‍යයෙන් කියන්නේ? තාත්තා ගැන එයා හොඳ කෙනෙක්, පවුල වෙනුවෙන් මහන්සි වෙනවා, අපිව හොඳට බලා ගන්නවා. ඇයි ඇන්ටි එහෙම අහුවේ? ශලිනී ඇන්ටි හිස් සිනහවක් පෑවායා. නෑ නිකන්. ඔයාගේ අම්මා හරිම වාසනාවන්තයි. ඒ පිළිතුර මගේ හිතේ තවත් ප්‍රශ්න රාශියක් ඉතිරි කළේය. මේ ක්‍රීඩාව හුදු විනෝදයක් සඳහා කරන දෙයක් නොවන බවත්, ලොකු අතීත කතාවක් සැඟවී ඇති බවත් මට ටිකෙන් ටික වැටහෙන්නට විය.
පසුදා දවල ආහාරයෙන් පසු අපි දෙදෙනා එක්ව පැරණි චිත්‍රපටියක් නැරඹීමට පටන් ගත්තමු. ඊය අතීතයේ සිදු වූ ද්‍රෝහිකමක් සහ පලිගැනීමක් ගැන කියවෙන කතාවකි. චිත්‍රපටියේ ප්‍රධාන නිළිය තමන් හොඳම මිතුරිය නිසා තමන්ට අහිමි වූ ආදරය ගැන දුක්වන සංවේදී දර්ශනයක් අතරතුර මට નિરાයාසයෙන්ම ශලිනී ඇන්ටි දෙස බැලුණි. චිත්‍රපටියේ දර්ශනයට වඩා මගේ අවධානය ඇදී ගියේ ඇගේ මුහුණේ ඇඳුණු සියුම් වේදනාව වෙතටය. ඇය බලා සිටියේ මා දෙස නොවේ, මා හරහා ඈත අතීතයක් දෙසය. ඇගේ දෑස්වල කඳුළු පටලයක් බැඳී තිබෙනු. මම දුටු වෙමි. අපේ දෑස් එකිනෙක ගැටුණු ඒ නිමේෂයේදී ඇය ක්ෂණිකව සිය බැල්ම ඉවටට ගත්තාය. මගේ සිතට දැනුනේ කුතුහල මිශ්‍ර වූ ව්‍යාකූලත්වයකි. ඇය මේ ප්‍රතිචාර දක්වන්නේ චිත්‍රපටියටද නැතහොත් ඇගේම ජීවිතයේ යම් සිදුවීමකටද? ඒ නිහඬතාවය බිඳිමින් ඇය ඊතා සෙමින් කතා කළාය. කවින්දු, ඔයා කවදා හරි හිතලා තේනවද එක වැරදි තීරණයක් නිසා මුළු ජීවිතේම මඟහැරිලා ගිය කෙනෙක් ගැන? ඇගේ කටහඬේ වූයේ සියුම් වෙව්ලීමකි. ඇගේ ඒ ප්‍රශ්නයෙන් මගේ මුළු ගතම සලිත වියා. සමහර වෙලාවට අපි හිතේ හිර කරගෙන ඉන්න දේවල් නිසා තමයි අපි ජීවිත කාලයම දුක් විඳින්නේ. ඒ හිර කරගත්තු දේවල් හරියට අගුළු දාපු කාමරයක් වගේ. ඒ මොහොතේ ඇය සහ මාතර වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි මානසික බැඳීමකි. ඇය Tamanගේම අතීත කතාවක කොටසක් මට ඉඟි කරන බව මට වැටහුණේ. මගේ හිතේ එක් කොනක අම්මගේ රුව මැවී පෙනෙන්නට වියා. මම සෙමෙන් බැල්ම ඉවටට ගත්තෙමි. මම දන්නේ නෑ ඇන්ටි, මම බිම බලාගෙන පැවසුවෙමි. මගේ ප්‍රතිචාරයෙන් ඇය දුකටපත් වූ බවක් නොපෙන්නූවායා. ඇය නැවතත් මෘදු ලෙස සිනාසුනායා. කමක් නෑ, අපි රැට අපේ රහස් සේවීම ආයෙත් පටන් ගමුද? එදින රාත්‍රී ආහාරයෙන් පසුව අපි නැවතත් ක්‍රීඩාව ආරම්භ කළමු. මේ පාර මගේ වාරේ, මම කීවමි. ඇන්ටි, සත්‍යයේද අභියෝගයේද? මට ඇත්ත කියන්න, අර දිනේෂ් කියන කෙනාට ඇත්තටම මොකද වුනේ? ඇයි ඔයාලා තුන්දෙනාගේ කතාව අතරමඟ නැවතුනේ? ශලිනී ඇන්ටිගේ මුහුණ ක්ෂණයකින් අඳුරු විය. ඇය ජනේලයෙන් පිටත වසින වැස්ස දෙස බලාගෙන කතාව ආරම්භ කළාය. දිනේෂ් මුලින්ම හිත ගියේ මට. අපි දෙන්න අතරේ කවුරුත් නොදන්න බැඳීමක් තිබුණා. ඒත් ඔයාගේ අම්මා අනු එයා දිනේෂ්ට හිතින් ගොඩක් කැමති වෙලා ඉඳලා තියෙනවා. මම ඒක දැනගෙන හිටියේ නෑ. දවසක් අනු අඬා මට කිව්වා එයා දිනේෂ්ට ආදරය කරනවා. එයාව නැතුව ජීවත් වෙන්න බෑ කියලා. මගේ හොඳම යාළුවගේ සතුට වෙනුවෙන් මම මගේ හිතේ තිබුණු හැමදේම යටපත් කරගත්තා. ඇගේ කටහඬ බිදී ගියේය. මම දිනේෂ්ගෙන් කිසිම හේතුවක් නොකියා ඈත් වුණා. ඊට ටික කාලයකට පස්සේ තමයි ඔයාගේ අම්මා ඔයාගේ තාත්තව කසාද බැන්දේ. ඉතින් දිනේෂ්ට මොකද වුනේ? එයා හැමදේම දාලා ලංකාවෙන් ගියා. ආයේ කවදාවත් ආවේ නෑ. මේ කතාව මගේ හදවතට ලොකු බරක් එක්කලියා. අම්මා පිළිබඳව මගේ සිතේ තිබූ නිර්මල චිත්‍රය ටිකෙන් ටික බොඳ වී යන්නට විය. දැන් මගේ වාරේ, ශලිනී ඇන්ටි කීවාය. කවින්දු, අභියෝගයක්. හරි, මම කීවේ හිතේ වූ ගැස්ම සමගිනි. මම ඔයාට දෙයක් පෙන්නන්නම්. ඔයා ඒක දැකලා ඔයාගේ අම්මා කරපු දේ සාධාරණද කියලා මට කියන්න ඕනේ. ඇය සිය අත්බෑගයෙන් කහ පැහැගැන්වී දි รา පත් වූ පැරණි ලියුමක් පිටතට ගත්තාය. ඇය එය මගේ අත මත තැබුවාය. මේක කියවන්න. ඒ දිනේෂ් විදෙස්ගත වූ පසු ශලිනී ඇන්ටිට එවා තිබූ ලියුමකි. එහි පැහැදිලිවම සඳහන්ව තිබුණේ මගේ අම්මා කෙසේද ඔවුන් දෙදෙනා අතරට පැමිණ දිනේෂ්ට ශලිනී ගැනත් ශලිනීට දිනේෂ් ගැනත් විවිධ බොරු පවසා ඔවුන් දෙදෙනාව වෙන් කළේ කෙසේද යන්නයි. ඒ ලියුමට අනුව අම්මා සිය හොඳම යෙහෙලියටත් තමන්ට ආදරය කළ පුද්ගලයාටත් කර තිබුණේ සමාවක් දිය නොහැකි ද්‍රෝහිකමකි. මම ලියුම කියවා අවසන් වී හිස ඔසවා බලන විට ශලිනී ඇන්ටි මා දෙස බලාගෙන නිහඬව කඳුළු සලමින් සිටියාය. දැන් කියන්න කවින්දු, ඔයාගේ අම්මා කරපු දේ හරිද? මට වචන ගලපාගත නොහැකි විය. මගේ මුළු ලෝකයම කඩා වැටුණාක් මෙන් දැනිනි. ඇයි ඇන්ටි මේක වෙච්චරකල් හංගගෙන හිටියේ? ඇයි අම්මට මේක කිව්වේ නැත්තේ? මම අනූට රිද්දන්න කැමති වුණේ නෑ. ඒත් එයා හැමදාම මගේ ඉස්සරහා සතුටින් ඉන්නකොට මගේ හිත පිච්චෙනවා. එයා මගෙන් මගේ ජීවිතේම උදුරගත්තා. මට ඕන උනේ කොහොම හරි එයාටත් ඒ වේදනාව දැනෙන්න සලස්වන්න.
ඇය මා වෙත පැමිණ දරාගත නොහැකි වේදනාවකින් මගේ උරහිස මත හිස තබාගෙන හඬන්නට වූවාය. ඇගේ උණුසුම් කඳුළු මගේ ටී-ෂර්ටය තෙත් කළේය. ඒ මොහොතේ ඇය මවකගේ මිතුරියක නොව ජීවිතයෙන් පරාජය වූ අසරණ ගැහණියක පමණක් විය. මට ඇය ගැන දැනුනේ පුදුමාකාර අනුකම්පාවකි. ඇගේ වේදනාව මටත් දැනෙන්නට විය. මම කුමක් කළ යුතුදයි නොදැන මගේ අතක් ඇගේ උරහිස මට තබා කලබල වෙන්න එපා ඇන්ටි යයි පැවසීමට උත්සාහ කළෙමි. වේදනාව දැනෙන්න සලස්වන්න කොහොමද? මම ඊතා සෙමෙන් ඇසුවෙමි. ඇය මගෙන් ඉවත් වී කඳුළු පිරුණු දැසින් මා දෙස කෙලින් බලුවාය. එයා මේ ලෝකෙ වැඩියෙන්ම අගය කරන දේ එයාගේ පුතාගේ ඇස් ඉස්සරහම එයා කවුද කියන ඇත්ත හෙළිදරව් කරලා එයාගේ පුතාගේ හිතේ එයා ගැන තියෙන ගෞරවය නැති කරලා. ඒ වචන පෙළ මගේ පපුවට පිහියකින් අනින්නක් මෙන් දැනිනි. මේ මුළු ක්‍රීඩාවම මේ කතාබහ මේ ලංවීම මේ සියල්ලම ද්වේෂ සහගත පරිගැනීමක කොටසක්ද? මම මේ අඳුරු නාටකයේ අසරණ ඉත්තෙක් පමණක්ද? එහෙත් ඇගේ දැස් දෙස බැලූ විට මට ඒ සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට නොහැකි විය. ඒ දැස්වල පරිගැනීමේ ගින්නට වඩා කැපිපෙනුනේ වසර ගණනක තනිකම, වේදනාව සහ කඳුළුවල අසරණකමයි. ඒ රාත්‍රියේ නිහඬියාව බිඳ දමමින් පිටත මහ වැස්සක් ඇදහැලෙන්නට විය. අකුණක එළියෙන් මුළු සාලයම මොහොතකට ආලෝකමත් වී නැවත අඳුරු විය. ඒ එළියෙන් මම දුටුවේ ශලිනී ඇන්ටිගේ කඳුළු පිරුණු දැස්ය. ඉටිපන්දමක විවුලන ආලෝකය ඇගේ මුහුණේ රැඳී තිබිනි. අප දෙදෙනා අතර වූයේ බරපතල නොබින්දිය හැකි නිහඬියාවකි. ඒ නිහඬියාව තුල ඇගේ දැස් මගෙන් යමක් ඉල්ලා සිටින බවක් මට දැනිනි. එය සමාවද සැනසීමද නැතහොත් තවත් යමක්ද යන්න මට වටහා ගත නොහැකි විය. ඒ මොහොතේ මට අවබෝධ විය මේ ක්‍රීඩාව දැන් මා පාලනය කළ නොහැකි කුණාටුවක් බවට පත්වී ඇති බව. ගිගුරුමක හඩ සමග ඇය ගැස්සී ගියාය. කවින්දු ඇය කොඳුලාය. එහෙත් මම ඇව නැවැත්තුවමි. මම සෙමෙන් නැගිට ජනේලය අසලට ගොස් පිටත බැලුවමි. ඇන්ටි මේක වැරදි. ඇගේ දැස්වල බලාපොරොත්තු සුන්නූ භවයේ සෙවණැල්ලක් මම දුටුවමි. ඇයි ඔයාට මගේ වේදනාව තේරෙන්නේ නැත්ද? මට තේරෙනවා. ඒත් මේ විදිහට නෙවෙයි. මේක පරිගැනීමක් නම් ඒකට මගේ හිත පාවිච්චි කරන්න එපා. අම්මා ලොකු වැරද්දක් කළා වෙන්න පුළුවන්. ඒත් තවත් වැරද්දකින් ඒක නිවැරදි කරන්න බෑ. අතීතයේ අගුළු දැමූ දොරවල් මේ විදිහට බලෙන් එරියම වෙන්නේ තවත් වේදනාවක් විතරයි. මගේ වචන ඇගේ හදවතටම වැදුණු බව මට වැටහිණි. ඇය නැවතත් හඬන්නට පටන් ගත්තාය. එහෙත් මෙවල ඒ කඳුළුවල තිබුණේ වේදනාවට වඩා තමා ගැනම ඇති වූ කලකිරීමකි. මට සමාවෙන්න කවින්දු, ඇත්තටම සමාවෙන්න. මම හිතුවේ මම දන්නේ නෑ මම මොනවද හිතුවේ කියලා. මම මේ ලෝකේ හරිම තනි වෙලා හිටියේ. මම ඇයට වචර වීදුරුවක් ගෙනවිත් දුන්නෙමි. එදින රාත්‍රියේ ඉන්පසු අපි වචනයක්වත් කතා නොකළෙමු. ඇය අමුත්තන්ගේ කාමරයේ නිඳට ගිය අතර මම මගේ කාමරයේ ඇඳ මතට වී සිවිලිම දෙස බලාගෙන මුළු රාත්‍රියම කල්පනා කළෙමි. දින දෙකකට පෙර තිබූ මගේ සරල නිදහස් ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී තිබිනි. පසුදා උදෑසන අම්ම නිවසට පැමිණියාය. ශලිනී ඇන්ටි හැසිරුණේ කිසිවක් සිදු නොවූ ආකාරයටය. ඇය අම්මා සමග සිනාසෙමින් කතා කළද ඒ සිනහව පිටුපස සැඟවුණු වේදනාව මට දැකගත හැකි විය. අප දෙදෙනා අතර යම් දුරස්ත බවක් ඇති බව අම්මටද යම් තාක් දුරට තේරම් ගොස් තිබිනි. මොකද පුතා ශලිනී නැන්දත් එක්ක තරහ විලා වගේ අම්මා ඇසුවාය. නෑ අම්මේ මම කෙටියෙන් පිළිතුරු දුන්නෙමි. ශලිනී ඇන්ටි නිවසින් පිටව යාමට පෙර මගේ අසලට ආවාය. හැම දෙයකම ස්තුතියි කවින්දු. ඔයා මට කවදාවත් අමතක නොවන දෙයක් ඉගැන්නුවා. මොකක්ද ඒ? පරිගැනීමෙන් කවදාවත් හිතට සැනසීමක් ලැබෙන්නේ නෑ කියලා. ඇය ගියාය. එදිනෙන් පසු ඇය අපේ නිවසට පැමිණීම ඉතාමත් අඩු වියා. අම්මාත් ඇයත් තවමත් මිතුරියන් ලෙස කතා බහ කළද ඒ පැරණි දැඩි බැඳීම දැන් ඔවුන් අතර නොමැති බව මට වැටහිණි. මම කිසි දිනක අම්මාට අර ලියුම ගැනවත් අපි දෙදෙනා අතර සිදු වූ ඒ ක්‍රීඩාව ගැනවත් පැවසුවේ නැත. සමහර රහස් සදාටම රහස් ලෙසම පැවතීම හොඳයයි මට සිතිනි. ඒවා හෙළිකිරීමෙන් වන්නේ පැරණි තුවාල නැවත පෑරීම පමණි.
ඒ දින දෙකේ සිදුවීම මාව බොහෝ සෙයින් වෙනස් කළය. වැඩිහිටි ලෝකයේ සංකීර්ණ බව, ආදරය, වෛරය, ද්‍රෝහිකම සහ සමාව දීම යන හැඟීම්වල ගැඹුර මම ඉගෙන ගත්තෙමි. ශාලිනී ඇන්ටි ආරම්භ කළ ඒ අඳුරු ක්‍රීඩාව අවසන් කළේ මමයි. එහෙත් ඒ ක්‍රීඩාවෙන් අවසානයේ අපි දෙදෙනාම ජයග්‍රහණය කළාද පරාජය වුණාද යන්න මම අදටත් නොදනිමි. සමහර විට ජීවිතය යනුද එවැනි අභිරහස් ක්‍රීඩාවක් විය හැකිය. එහි නීති රීති වටහා ගැනීමට උත්සාහ කරන විටම ක්‍රීඩාව අවසන් වී තිබෙනු ඇත.